හරි. හරි පුතේ. ඒකට අෂ්ටමයේ සංඛ්‍යාවක් කොහොමද දශමයේ සංඛ්‍යාව බවට පරිවර්තනය කරන්නේ? ඒක හරි. හරි. දැන් ලියන්න යන මාතෘකාව අෂ්ටමයේ සංඛ්‍යාවක් ලියන්න වෙනවා වීඩියෝ පෝස්ට් කරලා ලියාගන්න ඉතින්. අෂ්ටමයේ සංඛ්‍යාවක් ද්විමය සංඛ්‍යාවක් බවට පරිවර්තනය කිරීම. අෂ්ටමය සංඛ්‍යාවක් ද්විමය සංඛ්‍යාවක් බවට පරිවර්තනය කිරීම. අෂ්ටමය සංඛ්‍යාවක් ද්විමය සංඛ්‍යාවක් බවට පරිවර්තනය කිරීම. මෙන්න මෙයාගේ පුතේ ක්‍රම දෙකක් තියෙනවා. කෙටි ක්‍රමයක් සහ දීර්ඝ ක්‍රමයක්. හරි මේකෙත් බං දීර්ඝ ක්‍රමය වෙන්නේ මොකද්ද? දැන් ඔයාලට දැන් මේ යන සිස්ටම් එකට තේරෙන්න ඕන. මේකේ දීර්ඝ ක්‍රමය වෙන්නේ පුතේ 8 පාදයෙන් දැන් 2 පාදයට එන්න ඕන. 8 පාදයෙන් 10 පාදයට ආව 10 පාදයෙන් 2 පාදයට. ඔන්න ඔයගයි සිස්ටම් එක. තේරුණාද? ඒ 8 පාදයෙන් 10 පාදයට එන්න කොහොමද? 8 පාදයේ තියෙන සංඛ්‍යාව 8 බල වලින් ගුණ කරා 10 පාදයට ආවා. 10 පාදයට ඇවිල්ලා දෙකෙන් පිළිගන්න. ද්විමය සංඛ්‍යාව. හරි. බලමුකෝ කොහොමද කරන්නේ කියන්නේ. ලියාගන්න පළවෙනි ක්‍රමය. හරි. පළවෙනි ක්‍රමයේ කොහොමද පුතේ කරන්නේ? පළවෙනි ක්‍රමයේදී කරන්නේ පුතේ 8 පාදයේ ඉඳලා 8 නෙවෙයි 8 පාදයේ ඉඳලා 10 පාදයට ආවා 10 පාදයේ 2 පාදයට එනවා. ඔන්න ටෙක්නික් එක. ඔය ක්‍රමයටයි කරන්නේ. right. එතකොට දැන් මෙතන හරි සරලයි නේද? මෙතන සරලයි කරන් දෙයක් නෑ මහලු පුතේ. අපි ඉස්සෙල්ලාම මේක අපි ගමු සංඛ්‍යාවක්. අපි ගමු 1 3 5 6 මේ සංඛ්‍යාව. මේ සංඛ්‍යාව අපි ඉස්සෙල්ලාම පුතේ විහිදුවා ලියා ගන්න. 1 3 5 6 right. ඊට පස්සේ මෙයාගේ 8 බල වලින් මෙයා ගුණ කරනවා නේ. දැන් අපි යන්නේ ඉස්සෙල්ලාම 10 පාදයට නේ. ඒ නිසා මෙයාගේ 8 බල වලින් ගුණ කරනවා. ඇයි 8 බල වලින් ගුණ කරන්නේ? ඕනම සංඛ්‍යාවක් එයාගේ පාදයේ තියෙන බල වලින් ගුණ කරාම ඒ සංඛ්‍යාව 10 පාදයට යනවා. එතන 8 පාදයේ ඉන්න සංඛ්‍යාව 8 බල වලින් ගුණ කරාම 10 පාදයට යනවා. එතකොට 8 බිඳුව වෙනි බලයෙන් තමයි පටන් ගන්න. ඕනම සංඛ්‍යාවක් විදියට බල පටන් ගන්න පුතේ බිඳුව වෙනි බලය. 8 බිඳුව කියන්නේ පුතේ 1. 1 ගුණ කරනවා 6. ඉතරේ 6. 8 පළවෙනි බලය. ඒ කියන්නේ 8. 8 ගුණ කරනවා ඊට උඩින් තියෙන සංඛ්‍යාවල. 5. හොඳ. එතන ගුණ වෙනවා. 5. 8 වරක් 5 40යි. 8 දෙවෙනි බලය කියන්නේ පුතේ 64යි. 64 ගුණ වෙනවා ඊට උඩින් තියෙන සංඛ්‍යාව. ඒ කියන්නේ 3ෙන් මේ 3ෙන්. 3ෙන් ගුණ. 64 3ෙන් ගුණ කරනවාම 12යි. එය 192යි. ඊටසේ 8 තුන්වෙනි බලය ඒ කියන්නේ අපි ගණන් කලින් හැදුවා 512. 512 ගුණ වෙනවා එකකින් ඉතරේ 512මයි. ඊට පස්සේ මේ සංඛ්‍යාව කොහොම එකට එකතු කරනවා. එකට එකතු කරනවා. 6 2 8 2යි 10 බිඳුව එකක් ඉදිරි 9 4 13 13 2 15 5 එකක් ඉදිරි 5 2 7. මේ 750 ඉන්නේ 10 පාදයක. හරිද? 750 කියන සංඛ්‍යාව ආව 10 පාදයක. ඔය 10 පාදයෙන් ආපු සංඛ්‍යාව දෙකේ පාදයට අරගෙන අපි දන්නවා. ඕනම 10 පාදයේ තියෙන සංඛ්‍යාව නැත්නම් දශමය සංඛ්‍යාව පද්ධතියේ තියෙන සංඛ්‍යාවක් දෙකේ පාදයට නැත්නම් ද්විමේ පාදයට අරගෙන මොකද කරන්නේ? දෙකෙන් බෙදන්න. ඕනම සාමාන්‍යයෙන් දශමික සංඛ්‍යාවක් ගන්නකො මොනවා හරි දශමික සංඛ්‍යාවක්. ඒ දශමයේ සංඛ්‍යාව ඔයාට අරන් යන්න ඕන මොන සංඛ්‍යා පද්ධතියටද? ඒ සංඛ්‍යා පද්ධතියේ තියෙන පාදයේ යලියෙන් බෙදන්න. ඒ සරලයි. මෙයා දෙකෙන් බෙදාගෙන ඉමු අපි. 750ට දෙකේව 375යි. ඉතිරි නැත බිඳුවයි. 375ට මොනවද නෙමෙයි. දෙකේවා ගත්තම 1යි 8යි 7යි. 187යි නේ. 4යි. ඔව් right. ඉතුරු 1යි. 187ට දෙකේවා 93යි. ඉතිරි 1යි. 93ට දෙකේවා 46යි. ඉතිරි 1යි. 46ට දෙකේවා 23යි. ඉතිරි නැත. 23ට දෙකේවා 11යි. ඉතිරි 1යි. 11ට දෙකේවා 5යි. ඉතිරි 1යි.
5ට 2 ඒවා 2යි ඉතිරි 1යි. 2ට 2 ඒවා 1යි ඉතිරි 0. ඊට පස්සේ අපි කරමු පුතේ මෙතන යටින් ඉලක්ක ගැහුවා ඉතින් ලියුවා. එහෙනම් 1356 sorry 1යි 3යි 5යි 6 කියන අටේ පාදයේ සංඛ්‍යාවට තුල්‍ය වන එහෙම නැත්නම් සමාන වන දෙකේ පාදයේ සංඛ්‍යාව වෙන්නේ 1 බිංදුව 1 1 1 බිංදුව 1 1 1 බිංදුව දෙකේ පාද. right. ඔන්නතර. ඔය දීර්ඝ කළ ක්‍රමය. පේනවනේ. අමාරුයි නේ. හරි හදා ගන්න පොඩි ගන්න. හරිනේ. ඔය තමයි පුතේ දීර්ඝ කළ ක්‍රමය. ඒ කියන්නේ දීර්ඝ ක්‍රමය. හොඳේ මේක ටිකක් අමාරුයි. මේකත් අර වගේම තමයි. මේකටත් පොඩි වෙලාවක් යනවනේ. මේකත් පුරුදු වෙන්න එපා. බලන්නකො දෙවෙනි ක්‍රමය ඔන්න. දෙවෙනි ක්‍රමයේ පුතේ කෙලින්ම 8න් 10න් ඔය කතා නෑ. 8න් කෙලින්ම එනවා දෙකේ පාදේ. ඔතනත් පොඩි ක්‍රමයක් තියෙනවනේ බලන්න. හරි. අපි බලමු දැන් අපිට මේ සංඛ්‍යාවනේ ලියාගෙන දෙනවා පුතේ. පොඩ්ඩක් වීඩියෝ එක පෝස්ට් කරලා ලියා ගන්න. හරි. අපිට දුන්නේ මේ සංඛ්‍යාව. හරි. අපි මේ සංඛ්‍යාව ලස්සනට විහිදුවලා ලියා ගන්නවා වෙන්නේ. right. ඔයා දන්නව නේද පුතේ දෙකේ තුන්වෙනි බලය 8යි කියලා. දෙකේ තුන්වෙනි බලය කියන්නේ 8යි. එහෙමනම් පුතේ හොඳට ඔළුවට ගන්න මේක. 8 කියන්නේ දෙකේ තුන්වෙනි බලය නම් එහෙනම් දෙකේ බිටු තුනක නැත්නම් ද්විමය බිටු තුනක එකතුවක් තමයි පුතේ එක අෂ්ටමය සංඛ්‍යාවක් කියන්නේ. එක අෂ්ටමය සංඛ්‍යාවක් කියන්නේ ද්විමය බිටු තුනක එකතුවක්. ද්විමය බිටු තුනක එකතුවනේ. ද්විමය බිටු තුනක එකතුවක් තමයි අෂ්ටමය එක සංඛ්‍යාවක් කියන්නේ. එහෙනම් අපිට මේ අෂ්ටමය සංඛ්‍යාව වෙන කීයද? 1යි 2යි 3යි 4යි. මේන්න මේ සංඛ්‍යා හතරටම අපිට ද්විමය බිටු 3 බැගින් ලියන්න වෙනවා පුතේ. මේක තමයි කෙටි ක්‍රමය කියලා මම ඔයාලට කිව්වේ. ඒක නිසා මෙයාලා ඔක්කොම එහෙම කඩේලි වලින් වෙන් කරගන්න. right. වෙන් කරගන්න. ඊට පස්සේ දැන් මේ අටේ පාදයේ තියෙන සංඛ්‍යා ද්විමය බිටු බව කරන්නනේ ඕන. හරි සරලයි නේ. ඕනම සංඛ්‍යාවක ඉඳන් ද්විමය සංඛ්‍යාවකට එන්න නම් කරන්න තියෙනවා මොකද? දෙකෙන් බෙදන්න. දෙකෙන් බෙදන්න. 6 කියන එක බෙදන්න දෙකෙන්. 3යි ඉතිරි නැත 3 දෙකෙන් බෙදුවම 1යි ඉතිරි 1යි. බිටු 3කින් ලියන්න ඕන. අන්න බිටු 3ක් ආවයි. 1 1 බිංදුව. ද්විමය බිටු 3කින් මේ අෂ්ටමය සංඛ්‍යාව ලියුවා. මේ අෂ්ටමය සංඛ්‍යාව ද්විමය බිටු 3කින් ලස්සනට ලියවමු. right. 5 5ක් තියෙනවා. 5ට 2 ඒවා 2යි ඉතිරි 1යි 2ට 2 ඒවා 1යි ඉතිරි බිංදුව. 1යි බිංදුවයි 1යි. right. 3 මේවා ටික ටික ගණන් ඈ 3 කියන්නේ 3ට 2 ඒවා 1යි ඉතිරි 1යිනේ. ඔන්න ප්‍රශ්නයක් කියනවා. මෙතන සර් එතකොට මේ තියෙන්නේ බිටු 2යි. ඔව්. ඊතර ප්‍රශ්නයක් කියනවා. හැබැයි මේ හැම සංඛ්‍යාවම දිවි බිටු 3කින් නිරූපණය කරන්න ඕන පුතේ. ඒක නිසා මෙයාගේ අගයට කිසිදු වෙනසක් නොවෙන්න මෙයාගේ ඉස්සරහිනුයි බිංදුව දාන්න. ඔයා හිතන්න මෙයාගේ 1යි 1ට පස්සෙන් බිංදුව දෙන්න කියලා. සම්පූර්ණයෙන් මේ අගය වෙනස් වෙනවා. හරිද? ඒක නිසා පිටුපසින් නෙවෙයි බිංදුව දාන්නේ. හදිස්සියවත් මේ වගේ සංඛ්‍යාවක ද්විමය බිටු 2යි නම් තියෙන්නේ. ඔයාට පුළුවන් ඉස්සරහින් බිංදුවක් දාන්න. හරි සරලයි. ඉස්සරහින් එක බිංදුවක් දාන්න. හරිද? එක ඔන්න ප්‍රශ්නේ. එකට තියෙන නිසා ඒක 1යි. ද්විමය බිටු 1නේ 1 කියන්නේ. එතකොට මොකද කරන්නේ? ඉස්සරහින් බිංදුවක් දාන්න. මේ බිංදු දෙකේ වටිනාකමක් තියෙනවද? නෑ. මේ බිංදු දෙකේ කිසි වටිනාකමක් නෑ. තේරුණාද? හැබැයි මේ බිංදු දෙක පිටිපස්සෙන් දැම්මොත් වටිනාකමක් කියනවා මේ හතර මේ ද්විමය සංඛ්‍යා වලින්
1.0 කියන්නේ දශමයේ වලින් 4. ඒක නිසා එහෙම දාන්න බෑ. හොඳයි. එහෙම වැරදි. මෙහෙම ලිව්වා. ඊට පස්සේ මේන්න මේ සෙට් එකම එකට ලියමු. 0.1 ඉස්සෙල්ලා එක්කෙනෙක් ලියලා. ඊට පස්සේ අනිත් තුන් දෙනා එක ලියලා 0.1 නැත්තම් වරදිනවා හොඳයි. ඊට පස්සේ ආයි 1.1. ඊට පස්සේ ආයි 1.2 පාඩම. දැන් බලන්න අර ආපු සංඛ්‍යාවම නෙවෙයිද ඇවිල්ලා තියෙන්නේ කියලා. අන්න බලන්න. මේ දෙන්න මතක් කරගන්නකො මේ දෙන්නගේ වටිනාකමක් නැහැ නේ බං ඇත්තටම. වටිනාකමක් නැහැ ඉන්නේ හොඳ. 1.0. 1.0. 3යි. 1.3යි. බිංදුවයි 1.3යි. බිංදුවයි 1.3යි. බිංදුවයි. එකම අගය වෙනස තියෙන්නේ කාලය ගත වීම. පළවෙනි ක්‍රමයට කොට වේලාවක් ගත වෙනවා. මේ ක්‍රමයට තාම සුළු වේලාවයි ගත වෙන්නේ. හොඳට ඔළුවේ තියාගන්න ඕන වැදගත්ම දේ මතක තියාගන්න. දෙකේ පිටු තුන කියව නැත්තම් වීමේ පිටු තුනක එකතුවක් තමයි අෂ්ටමයේ එක සංඛ්‍යාවක් කියන්නේ. ඒකයි ඔළුවේ තියාගන්න වැදගත්ම දේ. right. තියාගන්නකො මේ සංඛ්‍යාව. ලියගන්න. ඉක්මනින් ලියගන්න. ඊට මම ඔයාලට ගණන් ටිකක් දෙනවා. ඒ ගණන් ටික ඉවරදී හදන්න ඕන. මේ ලේසි ක්‍රමයෙන් මේ ගණන් ටික හදන්න ඕනේ. පුරුදු වෙන්න මම මේ ගණන් ටික දෙන්නේ. ඔයාලට පුරුදු වෙන්න ගණන් ටික දෙන්නේ හරිද? කලේ ගාන කියන්නේ. ගණන් ටිකත් ලියාගන්න පුතේ. ගණන් ටිකත් ලියාගන්න. මනින් ගණන් ටිකත් ලියාගන්න. හරි. right. ලියාගෙන බ්‍රේට් කොටසක් තියෙනවා නම් පෝස්ට් කරලා වීඩියෝ පෝස්ට් කරලා ලියා ගන්න. හරි. මම දැන් මොකනවා? අපිට ඊට පස්සේ තියෙන මුදේ අෂ්ටමයේ සංඛ්‍යාව ද්විමයේ සංඛ්‍යාව කරගෙන ඉන්නේ. මෙයාගේ ක්‍රම දෙකක් තියෙනවා. හැබැයි මම මේ ක්‍රම දෙක නම් එකම වගේ හොඳේ. ලේසි ක්‍රමයක් ඔයාලා තෝරගෙන ලියන්න. right. ලියන්න. අෂ්ටමයේ සංඛ්‍යාවක් ෂඩ් දශමක සංඛ්‍යාවක් බවට පරිවර්තනය. අෂ්ටමයේ සංඛ්‍යාවක් ෂඩ් දශමක සංඛ්‍යාවක් බවට පරිවර්තනය කිරීම. අෂ්ටමයේ සංඛ්‍යාවක් ෂඩ් දශමක සංඛ්‍යාවක් බවට පරිවර්තනය කිරීම. හරි පුතේ. මෙයාගේ ක්‍රම දෙකක් තියෙනවා. හරිද? මම මුලින්ම පළවෙනි ක්‍රමයට එන්නම්. ටිකක් දීර්ඝ විදිහට දකින්න ක්‍රමයට මම එනවා. මෙතනදි හරි සරලයි. අර විදිහටමයි. හරිද? ඉන්නේ 8 පාදයේ යන්න ඕන 16 පාදයක. කිසි ගේමක් නැහැ, ඉඳලක් නැහැ. 8 පාදයේ ඉඳලා 10 පාදයට ආවා. 10 පාදයෙන් 16 පාදයට ගියා. හරි? 8 පාදයෙන් 10 පාදයට ඇවිල්ලා 10 පාදයෙන් 16 පාදයට යනවා. ඔක තමයි පළවෙනි ක්‍රමය. අපි සංඛ්‍යාවක් ගමු මෙන්න.
මෙන්න මේ සංඛ්‍යාව. මේන මේ සංඛ්‍යාව. හරිද? ඔය සංඛ්‍යාව අපි අරගෙන ඔය සංඛ්‍යාව ඉස්සර විහිදුවල ලියා ගන්න ඕනේ. හරිද? ඔය සංඛ්‍යාව පුතේ විහිදුවල ලියා ගන්න. හරිද? මම දැන් එයා විහිදුවල ලියා ගන්නවා මෙහෙම. හරිද? 1 3 4 2. ඊට පස්සේ මෙයා ඉන්නේ 8 පාදෙට පුතේ. අර විදිහමයි 10 පාදෙට යන්න මොකද්ද කරන්න ඕනේ? 8 පාදයේ තියෙන සංඛ්‍යාව 10 පාදෙට යන්න ඕන නම් 8 පාදයේ තියෙන මේ සංඛ්‍යාව 8 බල වලින්ම ගුණ කරනවා. ගුණ කරලා යන්නේ 10 පාදයට. හරි. එතකොට පටන් ගන්න 8 බිඳුවෙනි බලයෙන් නේ. 8 බිඳුවෙනි බලය, 8 පළවෙනි බලය, 8 දෙවෙනි බලය, 8 තුන්වෙනි බලය. ඔය විදිහට බල දෙක ලියන්න. right. ඊට පස්සේ ඒ බල වල අගයන් ඊට උඩින් තියෙන සංඛ්‍යාවෙන් ගුණ කරනවා. මේ බල වල අගයන් ඊට උඩින් තියෙන සංඛ්‍යාවෙන් ගුණ කරනවා. 8 බිඳුව කියන්නේ පුතේ 1යි. ඒක උඩින් තියෙන සංඛ්‍යාව 2කින් ගුණ කරනවා. ඊළඟට 8 පළවෙනි බලය කියන්නේ 8යි පුතේ ඒක උඩින් තියෙන සංඛ්‍යාව 4ෙන් ගුණ කරනවා. 8යි දෙවෙනි බලය කියන්නේ පුතේ 64යි. 64 එයාට උඩින් තියෙන සංඛ්‍යාවෙන් ගුණ කරනවා. right. ඊට පස්සේ 8යි තුන්වෙනි බලය කියන්නේ පුතේ ඊයද 512යි. 512 ගුණ කරනවා. එයාට උඩින් තියෙන සංඛ්‍යාවෙන් කියන්නේ 1කින් ගුණ කරනවා. right. ගුණ කරලා ඒ එන අගයන් ඔක්කොම ටික එකට එකතු කරනවා. ඒ එන අගයන් ටික ඔක්කොම එකට එකතු කරනවා. එතන මෙතනින් එනවා 1 වරක් 2 2යි. මෙතන 8 වරක් 4 32යි. මෙතන 64 වරක් 3. 3 වරක් 4 12න් දෙක එකක් විතරයි 192යි. 512 512. ඊට පස්සේ මේ සංඛ්‍යාව ටික අපි එකතු කරනවා. 2යි 2යි 4යි 4යි 2යි 6යි 6යි 2යි 8යි. 1යි 9යි 10යි 10යි 3යි 13න් 3 එකක් ඉතිරි 5යි 1යි 6යි 6යි 1යි 7යි 738යි 10යි පාදේ 738ට ආවේ උතේ 10 පාදේ අපි හරවන්න ඕන 16 පාදේ. එතකොට 10 පාදයේ සිට ඕනම සංඛ්‍යා පද්ධතියකට යන්න නම් ඒ සංඛ්‍යා පද්ධතියේ පාදයේ අගයෙන් බෙදන්න ඕන. 738 ඉඳන් 16 පාදයට යන්න ඕන නම් 10 පාදයෙන් 16 පාදයට නම් 16 බෙදන්න. 738 බෙදනවා අපි 16. 738 මුලින්ම 73ට 16 කීයද? 73ට 16 පුතේ 4යි. 9ක් ඉතිරි 98යි. 16 වරක් 6 96යි. 98න් 96ක් ගියාම ඉතිරි 2යි. 46ට 16 ඒවා 2යි. ඉතිරි කීයද? ඉතිරි 14යි. 16 වරක් 2 32යි. 16 වරක් 2 32යි. 46න් 32ක් ගියාම ඉතිරි 14යි. දැන් අපි මෙතන ඉඳන් ලස්සනට කියන ගහට මේ සංඛ්‍යා ටික ලියනවා. එහෙම ලියුවම වෙනවා 2 14 කියලා එනවද? නෑ 14 ට සංඛ්‍යාවක් දැන් මේ ශබ්දශමක සංඛ්‍යාවල තියෙනවද? නෑ. හොඳයි. එම් සංඛ්‍යාවක් නෑ. 2 කියන එක ඊළඟට 14. 14 කියන්නේ කීයද? D. හරි. D. ඊළඟට ආන්න 2. 16 පාන. හරි. ඔන්න උත්තරේ. හදා ගන්නකො ගන්න. ගන්න හදා ගන්න. ඔය පළවෙනි ක්‍රමය. හරි. ඊළඟට අපි යමු දෙවෙනි ක්‍රමයට. ලියා ගන්න බැරි වුණා නම් පුතේ මම කරන්න හදන්නේ වීඩියෝ පෝස්ට් කරලා ලියා ගන්නවා. හරිද? මම වේගින් කරනවා. හරිද? ඔයාලා වීඩියෝ එක ලියා ගන්න වීඩියෝයේ තියෙන නෝට් එක කොහේ කර ලියා ගන්න බැරි වෙනවා නම් වීඩියෝ එක චුට්ටක් නවත්තලා වීඩියෝ එක බලන්න. හරි? මේක ලියා ගන්න. right. ඊට පස්සේ අපි කරන්නේ මෙහෙමයි. දැන් දෙවෙනි ක්‍රමයනේ. දෙවෙනි ක්‍රමයේදී කරන්නේ මෙහෙම දෙයක්. හරිද? දැන් මේ සංඛ්‍යාවමයි අපි ගන්නේ. හරිද? අපි සංඛ්‍යාව ලියලා තියෙනවද?
ඒ සංඛ්‍යාවම අරගෙන ඊට පස්සේ කරන්නේ මෙහෙම දෙයක්. දැන් මේ 8න් 10ට කියලා 10න් 16ට නේ යන්න හදන්නේ. මොකෝ කරන්නද? කෙලින්ම 8 පාදේ ඉඳන් කෙලින්ම 16 පාදේට යන්න හදන්නේ. කෙලින්ම 8 පාදේ ඉඳන් කෙලින්ම 16 පාදේට තමයි මේ යන්න හදන්නේ. හරි කොහොමද ඒක කරන්නේ? මෙන්න මෙහෙම. හරි. දැන් අපි දන්නවා පුතේ 8 කියන්නේ දෙකේ 3 වෙනි බලය. මම දෙක ගුණ කිරීම දෙක ගුණ කිරීම ලියන්න ඕනේ නෑ. දැන් බබාලා නෙමෙයි. දැන් හොඳ සුපිරි කොල්ලෝ කෙනෙක්. හරි. එතකොට 16 කියන්නේ දෙකේ 4 වෙනි බලය. ඒ කියන්නේ පුතේ 8 කියන එක නිරූපණය කරන්න දෙකේ බිටු 3ක් භාවිතා කරනවා. අෂ්ටමයේ සංඛ්‍යාවලදී සංඛ්‍යාව නිරූපණය කරන්න වීමය බිටු 3ක් භාවිතා කරනවා. ෂඩ් දශමක සංඛ්‍යාව නිරූපණය කරන්න වීමය බිටු 4ක් භාවිතා කරනවා. ඔන්න දැන් මතක් කරගන්න ඕනේ. හරි අපි මේ ඒ විදිහට මෙන්න මේ සංඛ්‍යාව අපි මෙහෙම කඩේලි දාලා වෙන් කරගන්න. මේක අෂ්ටමයේ සංඛ්‍යාවලදී එක සංඛ්‍යාවක්, මෙයක් එක සංඛ්‍යාවක්, මෙයක් එක සංඛ්‍යාවක්, මෙයක් එක සංඛ්‍යාවක්. ඒතර ඔයාලට දැන් තේරෙන්න ඕන පුතේ. මේ හැම සංඛ්‍යාවක්ම වීමය බිටු 3 බැගින් ලියන්න ඕන. හරිද? එතන කොහොමද මෙතන වෙන්නේ මෙහෙම දෙයක් හොඳේ. මෙහෙම ලියන්නත් පුළුවන්. 8 පාදයෙන් 2 පාදයට වෙලා 2 පාදයෙන් 16 පාදයට තමයි ඔය හදන්නේ. ඔන්න බලන්න හරි. ටෙක්නික් එක. එතකොට අපිට 2 මම බෙදලා පෙන්නන්න ඕනේ. දෙක කියන එක 1යි ඉතිරි බිඳුවයි. එතකොට දැන් මෙතන ඉස්සෙල්ලම කරන්න ඕනේ ග්‍රීන බිටු 3කින් නිරූපණය කරන්න ඕනේ. එතකොට මෙතන ග්‍රීන බිටු 3කින් නිරූපණය කරාම 1යි බිඳුවයි. එතකොට බිටු 2යිනේ. ඉස්සරහින් බිඳුවක් දාන්න. එතකොට ග්‍රීන බිටු 3කින් නිරූපණය කළායි. right. ඊට පස්සේ 4 දෙකකින් බෙදෙන්න. 2යි ඉතිරි බිඳුවයි. 2ට 2 1යි ඉතිරි බිඳුවයි. එතකොට 1යි බිඳු 2යි. මේක අවුලක් නෑ. 3 මතකයි නේ. හදන්න ඕන. වන්න හරුනේ. 3 2ට 1යි 1 ලිව්වා. ඉස්සරහින් බිඳුව දැම්මා. මේ ඉස්සරහින් බිඳුව දැම්ම කියලා මේ කොටසෙදි විතරක් කිසිදු වටිනාකමක් මේ බිඳුවට නේද? නෑ. හැබැයි මේ සංඛ්‍යා ටික ඔක්කොම එකට එකතු කරලා අපි අර ලියන විදිහෙන් ලිව්වම වටිනාකමක් තියෙනවා. ඒක වෙනවා. මෙන්න මේ කඩේලි දෙක අතරදී මේ බිඳුවේ වටිනාකමක් තියෙනවද නැහැ. පොළොවට ගන්න එක. ඊට පස්සේ එක ලියද්දි එක විතරයි ඉස්සරහින් බිඳු දෙක. ඊට පස්සේ පුතේ මෙයා ලස්සනට මෙහෙම ලියා ගන්න. බිඳු 2යි 1යි බිඳුවයි 1යි 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 බිඳුවයි 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 1යි බිඳුවයි. මොලියා. හරිද මේ අමෙරිකදී හරි. ඊට පස්සේ පුතේ කරන්නේ දැන් ඔයාලට මතකයිනේ මම කිව්වා 16 පාදයේ සංඛ්‍යාවක් නැත්නම් ෂඩ් දශමක සංඛ්‍යාවක් නිරූපණය කරන්න වීමය බිටු 4ක් ඕන. ෂඩ් දශමක සංඛ්‍යාවක් නිරූපණය කරන්න වීමය බිටු 4ක් ඕනි. මේ හැම එකම දීම බිටුවක් මේ දීමේ බිටුවක්. මේක දීමේ බිටුවක්. මේක දීමේ බිටුවක්. මේ තියෙන දීමේ බිටු. පේනවනේ? අපි කරන්නේ පුතේ දකුණු පැත්තේ කෙළවරේ සිට හැම වෙලාවකම පාවිච්චි කරන්නේ දකුණු පැත්තේ කෙළවර. මතක් ඇති හැම එකේම දකුණු පැත්තේ කෙළවරේ ඉඳන්නේ ඔක්කොම වෙන් කරන්නේ. මේකෙදිත් එහෙමයි. දකුණු පැත්තේ කෙළවරේ ඉඳන් බිටු 4 ඔයා වෙන් කරගෙන ඉන්න. කඩිලි ගන්න. මෙතන බිටු 4යි. 1යි 2යි 3යි 4යි. බිටු 4යි. මෙතන 1යි 2යි 3යි 4යි. කඩිලක් දෙන්න. මෙතන 1යි 2යි 3යි 4යි. ප්‍රශ්නයක් නෑ. ඊට පස්සේ පුතේ මේ එක දැන් මේ ඔක්කොම දැන් තියෙන මේ ද්විමේය සංඛ්‍යාවක් නෙමෙයි. මෙයා ද්විමේය සංඛ්‍යාවක්. නේ? මෙයා ද්විමේය සංඛ්‍යාවක්. මේක මම කරනවා කාලය ගන්න එක. මේක ද්විමේය සංඛ්‍යාවක්. හැබැයි ওই ද්විමේය සංඛ්‍යාව ෂඩ් දශමය කරන්න මොකද කරන්නේ? ෂඩ් දශමය කරන්න මොකද කරන්නේ? ද්විමය මේ ද්විමේය සංඛ්‍යාව ද්විමේය බල වලින් ගුණ කරනවා. මේ ද්විමේය සංඛ්‍යාව ද්විමේය බල වලින් දැන් මේ මෙහෙමනේ පුතේ. දැන් අපි මේක කෑලි 4කට කෑලි 3කට කඩලානේ තියෙන්නේ. දැන් ඔයාලට ප්‍රශ්නයක් එයි. එතකොට සර් ද්විමේය සංඛ්‍යාව ද්විමේය බල වලින් ගුණ කරාම යන්නේ 10 පාදයකට. හරි බං. ඒක හරි. දැන් මේ සංඛ්‍යාවේ කෑලි 3කට කඩලානේ තියෙන්නේ. මේ කෑලි 3කට කැඩුවේ ඇයිද? මේ කෑලි 3කට කඩන්නේ 16 පාදයට අරන් යන්න ඕන නිසා. තේරුණාද? ඇයි 16 පාදයේ එක සංඛ්‍යාවක් නිරූපණය කරන්නේ ද්විමේය බිටු 4කින්. මෙතන 1 4 කුට්ටියක්. මෙතන 4 කුට්ටියක්. මෙතන 4 කුට්ටියක්. කුට්ටි කඩලා තියෙන්නේ මේක. හරිද?
ඉස්ස කුට්ටි නෙවෙයි. හරි. කෑලි වලට කඩලා තියෙන්නේ. එතකොට මේ දෙකේ බල වලින් මෙයා ගුණ කරලා 16 පාදයට යන්න හදනවා. මෙතන දෙකේ බිඳුවේ බලයෙන් පටන් ගන්න. දෙකේ බිඳුව, දෙකේ 1, දෙකේ 2, දෙකේ 3. මෙතනින් පස්සේ දෙකේ 4ද? නෑ නෑ නෑ. කඩයිරෙන් පස්සේ පටන් ගන්න හැම එකක්ම දෙකේ බිඳුවේ වෙනි බලයේ ඉඳන් පටන් ගන්න. හරිද? මෙතන දෙකේ බිඳුව, දෙකේ 1, දෙකේ 2, දෙකේ 3. මෙතනත් දෙකේ බිඳුව, දෙකේ 1, දෙකේ 2, දෙකේ 3. right? කොහොමයි ලියන්නේ? පැහැදිලිද? කැමරාව චුට්ටක් පහත් කරනවා බලනවා. right? එමෙ ලියන්නේ. ඊට පස්සේ දැන් ඔයාලට මතකයිනේ මේ දෙකේ බලය ඊට උඩින් තියෙන සංඛ්‍යාවෙන් ගුණ කරලානේ මෙතන කරන්න තියෙන්නේ. මෙන්න මෙහෙම දෙයක් කරන්න තියෙන්නේ. දෙකේ බලය දෙකේ බිඳුව කියන්නේ 1. 1 ගුණ කිරීම බිඳුව. කොහොමද එන්නේ? ඔමනේ ඉන්නේ. හරිද? දැන් ඔයාට ඕන නම් එහෙම ලියා ගන්න. හැබැයි මම ඔයාලට පුරුදු කරනවා මේක මනෝමයෙන් හදන හැටි. මොන බලන්න. හරි? දෙකේ බිඳුව කියන්නේ පුතේ 1. එක් වරක් බිඳුව බිඳුවයි. එකතු කිරීම. දෙකේ පළවෙනි බලය කියන්නේ 2යි. දෙවාරයක් 1. දෙකේ පළවෙනි බලය කියන්නේ 2යි. දෙවාරයක් 1. 2යි. එකතු කිරීම. දෙකේ දෙවෙනි බලය කියන්නේ පුතේ 4යි. 4 වාරයක් බිඳුව. 4 වාරයක් බිඳුව බිඳුවයි. දෙකේ තුන්වෙනි බලය කියන්නේ 8යි. 8 වාරයක් බිඳුව බිඳුවමයි. right. ඒක හරියි. එතන මෙතන උත්තරය අන්තිමට 2. 2. එකක් නෙමෙයි. 2. එතන උත්තරේ 2. හරි. එතකොට මෙතන දෙවාරයක් දෙකේ බිඳුවෙනි දෙවාරයේ බිඳුව නෙමෙයි sorry. දෙකේ බිඳුවෙනි බලය කියන්නේ උතේ 1යි. 1 ගුණ වෙනවා බිඳුවෙන්. බිඳුවමයි. දෙකේ පළවෙනි බලය කියන්නේ 2යි. දෙවාරයක් 1 2යි. දෙකේ දෙවෙනි බලය කියන්නේ පුතේ 4යි. 4 වාරයක් 1 4මයි. දෙකේ තුන්වෙනි බලය කියන්නේ 8යි. 8 වාරයක් 1 8මයි. මෙතන දෙකේ බිඳුවෙනි බලය කියන්නේ 1යි 1 වාරයක් බිඳුව බිඳුවයි. දෙකේ දෙවෙනි බලය කියන්නේ sorry දෙකේ පළවෙනි බලය කියන්නේ 2යි දෙවාරයක් 1 2යි. මෙතන දෙකේ දෙවෙනි බලය කියන්නේ 4යි 4 වාරයක් බිඳුව බිඳුවයි. මෙතන දෙකේ තුන්වෙනි බලය කියන්නේ 8යි 8 වාරයක් බිඳුව බිඳුව. හරිද? එතන මේවයි කිසිදු වෙනසක් වෙන්නේ නැහැ. හරි? ඔන්න ඒ විදිහට තමයි යන්නේ. හරි. එතන දැන් මෙතනදී කරන්න පුතේ මේ සංඛ්‍යා ටික එකතු කරන්න තියෙනවා. හරි? ඔය සංඛ්‍යා ටික එකතු කරන්න තියෙන පුතේ. හරි? දැන් මෙතන 2යි. තියෙන්නේ නැහැ ඒකනේ. දැන් පේනවනේ ෂේප් එක බලන්න මම කියලා හදන්න. ඉතින් මෙතන 8යි 4යි 12යි පේනවනේ. මෙන්න 8යි 4යි 12යි 2යි 14යි. 14 කියන්නේ 16 පාදයෙන් කීයද? D. D. හරිද? මෙතන දෙකම තමයි. එතන මෙයාව අපිට ලියන්න පුළුවන් පුතේ මෙහෙම. මොන බලන්න ලස්සනට ඒ උත්තරෙම ආපු හැටි උත්තරේ 2යි D 2යි 16 පාද. පේනවනේ උත්තරේ වෙනසක් තියෙද? නැහැ. හැබැයි මෙහෙම එකක් තියෙනවා. මේකේ පුතේ මේ හදපු ක්‍රම දෙකම එකම වගේ තීර්ගය. හරිද? මේක ටිකක් සාමාන්‍යයෙන් හදන ටිකක් අමාරුයි. ඒ හැටි ඔයාට ලේසි ක්‍රමයක් ඔයා තෝරගෙන මේ ගාන හදන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. හරි. හදාගන්නකො මේ. ගාන හදාගන්න පුතේ.
හරි. දැන් ගාන හදාන්න ඉවරලා පුතේ මේ ගණන් ටික ලියා ගන්න ඕන. ගණන් ටික ලියා ගන්න. right. ඔය ගණන් හතක් හදන්න. හරිනේ? මම පොඩ්ඩක් කැමරා එක උස්සන වලට පේන්නේ නැති නිසා ගණන් ටික. ගණන් ටික හදන්න ඕන. right. ගණන් ටික ලියා ගන්න පුතේ. හරිද? හරි. ලියන්න. හරි පුතේ. දැන් ඔන්න මේ කොටස ඉවරයි. හරිනේ? ක්‍රම දෙකකින් කැමති විදියක් ඔයා හදන්න. හැබැයි ඒ හදන ක්‍රමයටම දිගටම හදන්න. ඒකට ඒක ඔයාලට හුරු වෙන්න ඕනේ. හරි? right. හරි. දැන් ලියන්න පුතේ මාතෘකාව. අනුමාතෘකාව ලියන්න. ලියන්න. ෂඩ් දශමක සංඛ්‍යාවක් ලියන්න. ෂඩ් දශමක සංඛ්‍යාවක් ෂඩ් දශමක සංඛ්‍යාවක් ෂඩ් දශමක සංඛ්‍යාවක් දශමය සංඛ්‍යාවක් බවට ෂඩ් දශමක සංඛ්‍යාවක් දශමය සංඛ්‍යාවක් බවට ෂඩ් දශමක සංඛ්‍යාවක් දශමය සංඛ්‍යාවක් බවට පරිවර්තනය කිරීම ෂඩ් දශමක සංඛ්‍යාවක් දශමය සංඛ්‍යාවක් බවට පරිවර්තනය කිරීම කොහොමද කරන්නේ ෂඩ් දශමක සංඛ්‍යාවක් දශමක සංඛ්‍යාවක් කරන්නේ කොහොමද හරිම සරලයි ඔයාලට දැන් තේරෙන්න ඕන මොකද කරන්නේ ඕනෑම සංඛ්‍යා පද්ධතියක සිට 10 පාදයට යන්න ඕන නම් ඒ ඉන්න සංඛ්‍යා පද්ධතියේම තියෙන බල වලින් එම සංඛ්‍යාව ගුණ කරන්න ඕන. හරි සරලයි. අපි ගමු 16 සංඛ්‍යා පද්ධතියේ සංඛ්‍යාව ගමු. 1යි 6යි AB 16 පාද. මෙයා මෙහෙම දීර්ඝ වල ලියා ගන්න. 1යි 6යි A B කියලා දීර්ඝ වල ලියා ගන්න. ලියාගෙන 16 බල වලින් ගුණ කරන්න. 16 බිඳුවෙනි බලය 16 පළවෙනි බලය 16 දෙවෙනි බලය 16 තුන්වෙනි බලය විදිහට බල වලින් බල ටික ලියා ගන්න. ඊට පස්සේ මේ එක් බල වලට අදාළ අගයන්ගෙන් ඊට උඩින් තියෙන අගය ගුණ කරලා ලියන්න. හරි සරලයි. 16 බිඳුවෙනි බලය කියන පොතේ කීයද? 1යි. ඒක ගුණ කරනවා B කියන්නේ කීයද? B කියන්නේ 11. ඒකේ. right. ඒ වගේ 16 පළවෙනි බලය කියන්නේ 16යි. 16 ගුණ කරනවා A කියන්නේ 10යි. 16 දෙවෙනි බලය කියන්නේ 256යි. ඒ ගුණ කරනවා 6යි. ඊළඟට 16 තුන්වෙනි බලය ඕන ප්‍රශ්නනේ. 256 ගුණ කරනකොට 16 16 වරක් 6 96න් 6 9ක් කිරි 16 වරක් 5 89න් 9ක් කිරි 16 වරක් 2 32යි 32යි 40යි 4099 එකකින් ගුණ කරනවා. ගුණ කළා එකතු කරනවා. එකතු කරාම එනවා 1 වරක් 11 11යි 16 වරක් 10 160යි උදේින්ම 256 වරක් 6 6 වරක් 6 36න් 6 3ක් ඉතිරි 6 වරක් 5 30යි 39න් 3 3ක් ඉතිරි 6 වරක් 2 15යි 15යි 1536 එකතු කිරීම 4096 දැන් අපි මේ සංඛ්‍යාව ඔක්කොම එකතු කරලා එකතු දාමු. එතකොට එන්නේ 10 පාදයේ සංඛ්‍යාව. උත්තරේ 6 6 12යි 12යි 1යි 13න් 3 එකක් ඉතිරි 9යි 1යි 10යි 10යි 3යි 13යි 13යි 6යි 19යි 19යි 1යි 20න් බිඳුව දෙකක් ඉතිරි 2යි 5යි 2යි 7යි 7යි 1යි 8යි 4යි
4803යි 10 පාද. හරිම සරලයි. හරිම සරලයි නේ. right. ලියා ගන්න පුතේ. ඔය විදිහට තමයි ෂඩ් දශමක සංඛ්‍යාවක් දශමක සංඛ්‍යාව බවට පරිවර්තනය කිරීම සිද්ධ කරන්නේ පුතේ. හරිද? ලියාගෙන මේ ගණන් ටික හදන්න. හරි ඔය ගණන් පහ විතරක් කරන්න. ඒ හරි. හරිද? තේරුණා නේද? හරි. ඕනම සංඛ්‍යා පද්ධතියක ඉඳලා 10 පාදේ යන්න ඕන නම් මොකද කරන්න ඕනේ? එම සංඛ්‍යා පද්ධතියේ තියෙන බල වලින් අදාළ සංඛ්‍යා පද්ධතිය ගුණ කරනවා. හරිද? ඕනම සංඛ්‍යා පද්ධතියක ඉඳලා 10 පාදේ යන්න ඕන නම් ඒ ඉන්න සංඛ්‍යා පද්ධතියේ බල වලින් එම සංඛ්‍යාව ගුණ කරනවා. ඒක කිපෙම 10 පාදේට යනවා.